කට්ටිය නගින්න කට්ට කරවලා බස් එකේ ලයිට් දාන්නත් බැරි වුණා. අම්මට සිරි වෙනවා. පාරේ වාහන යනවා. කට්ටිය නගින්න තව කට්ටිය ඉන්නව නැද්ද? තව එක්කෑනේ. හරි. ඒ කොන්දොස්තර මල්ලි උඹට ටිකට් කරන්න පිනවද? පොඩ්ඩක් ඉඳන් මම ලයිට් එක දාන්න. ඒ අයියා ටක් ගාලා ලයිට් එක දාපන්. මේ ටිකට් කරන්න මේ ටිකට් කරන එක මොනවද පේන්නේ නැහැ බං. ඉඳන් කෑ ගහන්න තු ලයිට් එක දානවා. ඔන්න දැම්ම ලයිට්. දැන් පේනව නේ බං. ඔව් අයියා දැන් පේනවා. හරි ගාන්ට ටිකට් ගනින් හරිද? හරි මං ගන්න. ඕකේ මම ලයිට් එක දාන පොඩ්ඩක් ඉන්න කට්ටිය. හදිස්සි නෑනේ කාටවත්. හදිස්සි යකෝ ඉක්මනට යමන්. අනේ මේ කටම ඉඳන් මොන හදිස්සියක්ද බං උඹලට කණ්ඩායම් බොණ්ඩායි ඩීජේ එකෙන් සින්දු දාලා ඔක්කොම තියෙනවා. ඉඳහන් පොඩ්ඩ හදිස්සියක්. සින්දු දාන්න කැල්ලා තියෙන්නේ. ඕකේ අද ඉතින් කැලෑ පාරකින් තමයි යන්න තියෙන්නේ. අඩෝ මේ කැලෑ පාරවල වලින් නෑ යන්න බෑ. හරිද මේ ඩ්‍රයිවර් එදා දැක්කනේ. ඒ මොකද්ද බෑ දාන්නේ? යකෝ එදා හොල්මන් හිටියම මතක නැද්ද? හොල්මන් හිටියා අපි බය වෙන්නේ උට. මෙන්න මේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ මම හිතන්නේ. යමන් කට්ට කරවල මොනවද පේන්නේ නෑ බං. ඒ පාරේ වම් පැත්තෙන් ඵලයන් බං. හරි මං යන්න උඹ ඉඳහන් කඩහන්. මන්නේ කො ඩ්‍රයිවිං කරන්නේ නැහැ දන්නවනේ ඉතින් ආයේ මගේ ඩ්‍රයිවිං ගැන දන්නවනේ සුපිරි අය. අයි ගැම්මම්ම තමයි. කාලකන්ණි වගේ කෑ ගන්න අම්මට උඩ. මේ බස් බලහන් බස්. එළිය පාරේ ඉන්නවා. අඩෝ බල අයි මේ දැන් නම් මේ පැත්තෙන් තමයි ඉන්නේ. කොහොමද මේ පාර? අඩෝ ඒ කොන්දොස්තර වල උඹට මතකද මං පාර? ඒ මන් දන්නේ නෑ බං. උඹ කොහෙද බං මේ ආවේ? ඉතින් යකෝ මේ බලපන් ඉතින් මේ පැත්තේ නෙමෙයිද? මට මතක හැටියට මේ පැත්තේ බං. මේ නෙමෙයිද බං? අඩ මේ පාරක් තිබ්බා බං. මේ තියෙන්නේ බං පාර. එළයි පාරෙන් යන්නේ ආයේ. මේ මහරෑ ওই පැත්තේ ගිහිල්ලා මොනවා වෙයිද දන්නේ නෑ බං. අවුලන්නේ මොනවා කර යමන්කෝ අවුලන්නේ. ගැම්මට යනවා. ඒ අයියේ මේ මට නම් දැන් බයයිත් වගේ ඈ මේ පාරේනේ එදාර හොල්මන් ඉඳලා අනතුරක් කියමුණා කිව්වේ මන් නම් දන්නේ නැහැ පරිස්සමෙන් බස් එක ගෙනියන්න. මේ මෙයාට වැටුනොත් එහෙම පිදලි ඉවරයි ඈ. මේ පාරේ කවුරුත් මෙයන් නැහැ. වාහනයක්වත් පේන්නේ නැහැ. මේ පාරේ භයානකයි කියලා තමයි නිවුස් වලට එහෙමත් කියලා තියෙනවා. හරි උඹ ඉඳහන්කෝ. ඔඩෝ සිරාවට ඒ පිල්ලුන ඔඩෝ මේ පැත්තට ආවේකෝ. අම්මට සිටි. පිල්ලුනා කරවලේ මොනක් නේ අම්මට. ඔඩෝ සිරාවට මොකද්ද බං කියුනේ? මම බ්‍රේක් ගැහුවානේ බං. ඒත් බස් එක පිල්ල ඉස්සරහට වෙල්ලේ ගියා බං. අඩෝ සිරාවට මොකද්ද බය වුනේ? කොන්දොස්තර මල්ලේ. කොන්දා අඩෝ කොන්දොස්තර මල්ලේ නැගිටපන් අඩෝ යාළුනේ අඩෝ කොන්දොස්තර මල්ලේ අඩෝ ගෝවම් නැගිටපන් උඹ කොහෙද ඉන්නේ? කතා කරපන් ගාච්චිට බාතල් දෙන්න එපා. කතා කරපන් යකෝ. බස් එක වැටුණා මෙතනින් ගෝබන් උඹ කොහෙද ඉන්නේ? අද්භූත කලේ ඔඩෝ ඔඩෝ මොකෙද දොර ඔඩෝ මොකෙද මගේ හිරණ මාස ගොඩ ගණන් ගන්නද ඔඩෝ කොන්දොස්තර මල්ලි කෝබන් කොන්දොස්තර මල්ලි අතන හිටියේ කොන්දොස්තර මල්ලි කෝබන් කොන්දොස්තර මල්ලි ඔඩෝ කෝබන් බස් එකේ කට්ටිය කෝ බස් එකේ කට්ටිය කවුරුත් නෑ බස් එකේ. කට්ටිය කෝ අඩෝ කට්ටිය නෑ බං බස් එකේ. අඩෝ දැන් නම් මට බයයිත් වගේ. අඩෝ මේ බස් එක එල්ලේ නෑ කෝ මේ බස් එක යනවා. අඩෝ බ්‍රේක් ගාපන්. බ්‍රේක් ගාපන් යකෝ. බස් එක කවුද මේ අරන් යන්නේ? මේ බ්‍රේක් ගාපන් උඹ.
බේත් යනවා බං. අනේ අඩෝ මගේ බස් එක අයියෝ. කවුද මේ අරන් යන්නේ මේක? අඩෝ මගේ බස් එක කවුද අරන් යන්නේ බස් එක මගේ? කවුද? මේ මොකෙද්ද? අඩෝ මට දෙරි. බලගනි. කොයි පැත්තවත් බලන්න එපා. අඩෝ මගේ බස් එක අඩෝ තව යනවා කොයික? කවුද බං ඊට මගේ බස් එක අරන් යන්නේ? අඩෝ මට නම් දැන් බයයිත් වගේ බං. අපොත් යනවා අන්නතර නැතරුණා බස් එක. මම ඒ පැත්තට අඩෝ මේ බිම මොනවද දින අම්මා කඩුත් යනවා බං. පට්ට කැලේ කියන්නේ මේ. අඩෝ මොකෙද්ද මරතන හිටිය ඉස්සෙල්ලා? අඩෝ දැන් නම් පේන්න නෑ ඌ. අඩෝ කවුද බං ඒ? අඩෝ මම මෙතන හිර වුණා බං. නෑ. අඩෝ මට අමුතු ඒවා පේනවා බං. ඔය ඉස්සෙල්ලා පෙවුනේ මොකාවද මට? හොල්මනක්ද මේ හොල්මනුනේ මේ හොල්මන් හින්දාද මේ අනතුරු උනේ? මට හිතා ගන්න බෑ මොනවද? එකපාරටම කලන්තයක් වගේ ආවා. බලනකොට බස් එක වැටුණා ඇවිල්ලා. මේ හොල්මන් හින්දාද මේක උනේ? මට හිතා ගන්නවත් බෑ. අර මම ඔළුවට රිදෙනවා බං. අඩෝ කොන්දොස්තර නැත්නේ. යකෝ බස් එකේ ආපු කට්ටියක් නෑ. 8 දෙනෙක් ආවා බස් එකේ. එක්කෙනෙක්වත් නෑනේ. කොන්දොස්තරත් එක්ක 9 දෙනයි. මාත් එක්ක 10යි. 10න් 9ක්ම ඉවරයි. යකෝ මම කෝ බං? එතකොට අරුන්ට කොන්දොස්තර කෝ බං? අඩෝ උන්ට මොනවා වෙලාද බං? සිරාවට බං. අඩෝ බං. අඩෝ මට උනාට මට පට්ට බයයිද බං මේ පාළු කැලේ මං විතරයි යකෝ ඉන්නේ. ඉස්සෙල්ලා අර පැත්තේ හොල්මනුත් හිටියා. අනේ කවුරුවත් නැද්ද මම බේරගන්න? කවුරුත් නැහැ. අඩෝ ආයෙත් අර හොල්මන ඉන්නෝනේ. අනේ මට බයයි. අයියෝ කවුරුත් නැද්ද මම බේරගන්න? ඒ හොල්මන දැන් නෑ. අනේ අම්මෝ. මට බෑ බස් එක නැගලා යමුද අපි? බස් එක නගිනවා. ස්ටාර්ට් කරලා යන්න බලමුකෝ. අර මෙතනින් අද්ද ගන්න බෑනේ. ඉතින් අද්දන්නේ කොහොමද මේක? අයියෝ මට උනාට ට්‍රිප් එකක් ඇවිල්ලා මම නම් හිතුවේ මෙහෙම වෙයි කියලා. අයියෝ බස් එක අද්දන්නෙත් නෑ. අයියෝ දැන් මම මොනවද කරන්නේ? අම්බෝ මට කලන්තේ වගේ අම්බෝ මම ඔළුවත් කරගෙන ඔළුව කරගෙන අම්බෝ වට්ටම අමාරුයි දැන් නම් ඔඩෝ මේ මොකද? ඔඩෝ අම්මට සිරි බිම් බලාගෙන අම්බෝ